කවිය ජීවිතය කියවන කවිය අදත් සඳ ඇති රාත්‍රියක අපි ඔබ හමු වෙන්නේ ප්‍රේමය පිළිබඳව වූ අපූර්වතම කවියක රස විඳින්න. කාටවත් කියන්න බැරි වෙච්ච ප්‍රේමයක්, කාටවත් කියන්න බැරි ප්‍රේමයක් පිළිබඳ මතකයක් අපි හැමෝගෙම සිත් තුළ තිබෙනවා. ඒ වගේ අප්‍රකාශිත ප්‍රේමයන් තමයි සුන්දර මතකයන් මවන්නේ. අද මම තෝරගත්තු කවිය කියන්නට ඉස්සෙල්ලා මට මතක් වෙනවා මේ වෙලාවේ මීට දශක 5කට පමණ පෙර ලංකාවේ හිටපු ප්‍රවීණතම ගීත රචකයෙක් ලියපු ගීතයක්. ඩෝල්ටන් අල්විස් කියන විශිෂ්ට ගීත රචකයා විසින් ප්‍රේමය පිළිබඳව මෙන්න මේ විදිහට ලියලා තිබෙනවා. මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ? නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ? මිදුලේ නිල් බුනීල මල් හැන්දෑවේ කාන්තියෙන් ඔබ මට දුන් ඔබේ කවිය උදුරාගෙන කියවනවා. සඳ එළියේ හාන්සි වී ඒ කවියේ රස වින්දා එදා රැයි මගේ දැස ඔබේ නමින් ඉකිබින්දා. කාටවත් කියාගන්නට බැරි වෙච්ච තමුන්ගේ හදවතේම තැන්පත් වෙලා තිබිච්ච ප්‍රේමයක මතකයක් ඉන්ද්‍රාණි බෝගොඩ කියන අපේ විශිෂ්ට ගායිකාවගේ හඬින් අපි මේ ගීතය ඇහුවේ දැනට දශක 5කට පමණ පෙර. ඉතින් අද මා ඔබට කියන්නට යන්නේත් එවැනි වූ කවියක්. සමහර විට තමුන් බලාපොරොත්තු වෙන ප්‍රේමය, තමුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රේමය නොලැබුණු අය ඒ ප්‍රේමය පිළිබඳ මුළු ජීවිත කාලය පුරාම මතක් කරමින් සිටිනවා. නමුත් ඔවුන්ගේ හිත් තුළ තිබෙන සුන්දර මතකයන් ඔවුන් හිතන තරම්ම සුන්දර නොවෙන්නත් පුළුවන්. මේ වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කියන අපේ නවපරපුරේ කවියා ප්‍රේමය පිළිබඳ දැකපු හැටි. ඔහුගේ මේ මල් සුවඳ ඇති හිස රදයක් කියන කාව්‍ය ග්‍රන්ථයේ තමයි මේ කවිය ඇතුළත් වෙන්නේ. අදත් එහෙමලු දික්තල කාල වර්ණති ගෝල දේහය බඳ මතින් පෙරළුණු පසුව ගොරවමින් ඔහු නිදන අතරේ ඇගේ ලොව තුල තනිවම දිගටි රන්වන් බාහු යුග සතු දික් පිටිය ඇස් තුල මවාගෙන මිහිරි ලෙසගෙන කටුක රමණය නගයි මදහස දික්තල එකී රසමුසු කල්පනාවන් නොදැනීම නිදි ලොවට වන් විට ඉටු නොවූ දෑ සිහිනයක් ලෙස දකී නොසැතු අයුරට මැදි රැයේ දොරකඩ බලා හිඳ රන් නෙතින් එන දික් පිටිය දැක නොයිවම් සුම් වී පියවරක් පෙරමගට යන දික්තල ඇගේ මුවගුළු හැරෙන්නට පෙර දබර ගිල්ලෙන් ඉලක්කයගෙන මගේ අවල කෙලි නවතන්නට තෝ කවුද පොළ විමසන දික් පිටියගේ රුදුරු හඬ මැද
ඉකිය වැලකී පපුව සිරවි දෝතින්ම තම ලය බදාගෙන සැනින් ඇහැරෙහි දික්තල. ඉටු නො වූ ප්‍රේමය තමුන් සිතන ආකාරයට නොව ඊට වඩා හාත්පසින් වෙනස් වේ යැයි සිතන සිහිනෙන් දකින දික්තල. හමුවෙමු තවත් දවසක. ආයුබෝවන්.